හායි! ඔයාලා දැක්කද මේ දවස්වල වීඩියෝස් වගේක් ෂෙයා වෙනවා මිල්ක් මේඩ් වලින් කේක් හදලා. ඉතින් මටත් හිතුණා try කරලා බලන්න ටෙක්ස්චර් එකයි ටේස්ට් එකයි කොහොම වෙයිද කියලා. මොකද මම මිල්ක් මේඩ් කේක්ස් මීට කලින් try කරලා තිබ්බේ නැහැ. ඉතින් මම හදුව කේක් එක මේක හරිම රසයි සුවඳයි වගේම මේක හරිම soft මේ බටර් කේක් එක. ඉතින් ingredients ප්‍රමාණවල එක මම වීඩියෝ එකේ අරගෙන එන්නම්. ඒ වගේම තමයි අලුතෙන් කේක් එකක් හදන කෙනෙක්ට උනත් තේරුම් ගන්න ලේසි විදිහට තමයි අද බටර් කේක් එක හදන්නේ. ඉතින් මෙතනදී අපි මුලින්ම බෝල් එකට ඔයගොල්ලෝ පාවිච්චි කරන බටර් එක හරි මාජරින් එකත් එක්ක සීනි එකතු කරලා බීට් කරගන්නවා. මේකදී ඔයගොල්ලෝ මතක තියාගන්න කැට ලොකු සීනි පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ටිකක් ග්‍රයින්ඩ් කරලා ගන්න. මොකද නැත්තම් සීනි කැට දියවනකම් බීට් කරන්න වුණොත් ඒක කේක් එක බහින එක හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපේ ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක දාගන්නේ මිල්ක් මේඩ්. මේකෙදි මේගොල්ලෝ මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ මුළු ටින් එකේම ක්වොන්ටිටි එකයි රෙසිපි එකට. ඒකට මේගොල්ලෝ කියලා තියෙන්නේ හැබැයි බිත්තර 8ක් පාවිච්චි කරන්න කියලා. ඒත් මම අද හදාන්නේ කිලෝ එකක කේක් එකක් හින්දා මට බිත්තර 8ක් අවශ්‍ය නැහැ. ඉතින් මම කරේ මිල්ක් මේඩ් ටින් එකෙන් භාගයකට චුට්ටක් වැඩි වෙන තමයි එකතු කරගත්තේ. ඒකත් ටිකක් වෙලා බීට් කරාට පස්සේ මම බිත්තර ටික දාගන්නවා. මේකෙදි එකින් එක තමයි අපි බැටර් එකට බිත්තර ටික එකතු කරගන්නේ. ඒ වගේමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න කොයි වෙලාවකවත් ඔයාලගේ බැටර් එකට එකපාර බිත්තර කඩලා එකතු කරගන්න එපා. මොකද එක බිත්තරයක හරි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයගලන්ට අනිවාර්යයෙන් මුළු බැටර් එකම එකපාර විසි කරන්න වෙනවා. ඒ නිසා මේ වගේ වෙනම බෝල් එකකට බිත්තර ටික කඩලා දාලා ඒ ටික එකින් එක බැටර් එකට එකතු කරගන්න. ඊට පස්සේ මම පිටි ටික එකතු කරගන්නවා. මේකෙදි පාන් පිටි වලට මම මුලින්ම බේකින් පවුඩර් එකතු කරලා 3 පාරක් හලාගෙන තමයි තියෙන එක වීඩියෝ එක නැහැ. ඉතින් පිටි එකතු කරාදිත් එකපාර ඔක්කොම නෙමෙයි. මේ වගේ ටිකෙන් ටික තමයි බැටර් එකට ස්ප්‍රෙඩ් වෙන්න තමයි අපි එකතු කරගන්නේ. ඒ වගේමයි පිටි දැම්මට පස්සේ අපි බැටර් එක බීට් කරගන්න නැහැ. ස්පෙෂල් එකකින් මේ වගේ ෆෝල්ඩ් කරගන්නවා. වනිලාත් ඇඩ් කරගත්තා. දැන් අපේ කේක් එක බේක් කරන්නයි හදන්නේ විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ. ඔයගොල්ලෝ කේක් එක බේක් කරගන්න ඕනේ සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 35ත් 40ත් අතර. ඊට පස්සේ අපි කේක් බැටර් එක අපේ බේකින් ට්‍රේ එකට දාගන්නවා. මේක අපි කලින් ලෑස්ති කරගෙන තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ කේක් එක හදන්න පටන් ගන්න කලින් ඔයගොල්ලන්ගේ බේකින් ට්‍රේ එක ලෑස්ති කරලා තියාගන්න. ඒ වගේම තමයි කේක් එක හදන්න පටන් ගන්න වෙලාවේ තමයි ඔයගොල්ලෝගේ oven එක ප්‍රීහීට් වෙන්න තියන්න ඕනේ විනාඩි 10ක්. මේ තියෙන්නේ මම හදලා ඉවර කරගත්ත බටර් කේක් එක. මේක ඇත්තටම හරිම සුවඳයි. ඒ වගේමයි ටේස්ට් එකත් හොඳටම තිබ්බා. මේ ඇතුළේ ඔයගොල්ලෝ බලන්න කේක් එකේ කලර් එක හරිම ලස්සන yellow කලර් එකකට ඇවිත් තිබ්බා. දවස් 2ක් විතර ගියාට පස්සෙත් මම බැලුවා හැම dry වෙලා වගේවත් කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ කේක් එකේ. ඉතින් ඔයාලත් මේක අවුරුද්දට වගේ try කරලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු.